වර්තමාන සමාජයේ පවතින තාක්ෂණික ප්‍රවණතා එක්ක බුදුදහමේ සදාචාරාත්මක පැත්ත කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් ගැන ඔබගේ අදහස කුමක්ද? එහෙම නැත්නම් සමාජ මාධ්‍ය භාවිතය නිසා ඇතිවන ගැටලු බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලමු. කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් අනාගතයේදී අපේ ජීවිතවලට බලපාන විදිහ සලකා බලමු. බුදුදහමට අනුව අපේ සෑම ක්‍රියාවකටම චේතනාව වැදගත්. කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරනකොට අපේ චේතනාව මොකක්ද? ඒකෙන් මිනිසුන්ට යහපතක් වෙනවද? අයහපතක් වෙනවද? ඒ වගේම යම් තීරණයක් ගන්නකොට කෘත්‍රිම බුද්ධියට සදාචාරාත්මක හැඟීමක් තියෙන්න පුළුවන්. නැත්නම් ඒක යාන්ත්‍රික දෙයක්. මේ දේවල් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරනකොට අපට තියෙන චේතනාව ගැන බලමු. බුදුදහමට අනුව හැම ක්‍රියාවක්ම මනසින් පටන් ගන්න. මනස තමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ඉතින් අපි කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කළේ ලෝකයට යහපතක් කරන්නද? එහෙම නැත්නම් අයහපතක් කරන්නද? ඕනෑම තාක්ෂණයක් දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. බුදුදහමෙන් අපිට උගන්වන්නේ සෑම ක්‍රියාවකදීම අපි අවදියෙන් ඉන්න ඕන කියලයි. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය නිර්මාණය කරද්දී වගේම පාවිච්චි කරද්දී ඒකෙන් ඇතිවෙන බලපෑම ගැන හැම වෙලාවෙම කල්පනාකාරී වෙන්න ඕන. කෘත්‍රිම බුද්ධිය නිසා අපේ ජීවිත පහසු වෙනවා වගේම ඒකෙන් ඇතිවෙන සදාචාරාත්මක ගැටලු ගැනත් බෞද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕන. ප්‍රධාන කාරණය වන්නේ අපගේ චේතනාවයි. මේ තාක්ෂණය පාවිච්චි කරලා මිනිසුන් තව තවත් සතුටින් තියන්න උදව් කරනවාද? එහෙම නැත්නම් අපිව තව තවත් ඇබ්බැහි වීම වලට ඇදලා දානවාද? කෘත්‍රිම බුද්ධිය කියන්නේ එක්කෙනෙක් එකපාරට හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒක දශක ගණනාවක් තිස්සේ බොහෝ විද්‍යාඥයන්ගේ පරීක්ෂණවල ප්‍රතිඵලයක්. ඒ නිසා අපට ප්‍රධාන නිර්මාතෘවරයෙක් කියලා එක්කෙනෙක්ව දක්වන්න බෑ. හැබැයි අපට පුළුවන් ක්ෂේත්‍රයේ වැදගත් සම්දිස්ථාන ගැන දක්වන්න. කෘත්‍රිම බුද්ධිය කියන ක්ෂේත්‍රය හැඩගැස්වීමට බලපෑ වැදගත් සම්දිස්ථානයක් තමයි 1950 දී ඇලන් ටියුරිං ඉදිරිපත් කරපු ටියුරින්ගේ පරීක්ෂණය. ඔහු ගැටලුවක් නැගුවා. යන්ත්‍රවලට හිතන්න පුළුවන්ද කියලා. ඒ වගේම 1956 පැවැත්වුණු ඩාර්ත්මුත් වැඩමුළුවේදී තමයි කෘත්‍රිම බුද්ධිය කියන වචනය ප්‍රථම වතාවට පාවිච්චි වුණේ. එතනින් පස්සේ මේ ක්ෂේත්‍රයේ හුඟක් වේගයෙන් දියුණු වුණා. අද කාලේ වෙනකොට කෘත්‍රිම බුද්ධිය හුඟක් දියුණු වෙලා. දැන් ඒවට පුළුවන් අලුත් පින්තූර, වීඩියෝ වගේම ලිපි ලියන්න පවා. මිනිසෙකු වගේම අදහස් හුවමාරු කරගන්න. භාෂා කීපයකින් කතා කරන්න. ඉතින් මේ දියුණුවත් සමගම තමයි මුලින් කතා කරපු සදාචාරාත්මක ගැටලු මතුවෙන්නේ. උදාහරණයක් විදිහට ඩීප් ෆෝක් තාක්ෂණය වගේ දේවල්. ඒකෙන් පුළුවන් අපිව නොමග යවන්න බලපාන අසත්‍ය වීඩියෝ නිර්මාණය කරන්න. ඒ වගේම කෘත්‍රිම බුද්ධිය නිසා රැකියාව අහිමි වෙයිද කියන බයකුත් තියෙනවා. ඩීප් ෆෝක් කියන්නේ ඇත්තටම භයානක දෙයක්. ඒකෙන් පුළුවන් මිනිසුන් නොමග යවන්න, වැරදි මත පතුරවන්න. අපේ බුද්ධිය මෙයවලා දකින හැම දෙයකම ඇත්තක් කියලා පිළිගන්නේ නැතු විචාරශීලීව බලන්න පුරුදු වෙන්න ඕන. රැකියාව අහිමි වීම ගැන බය සාධාරණයි.
මොකද බොහෝ කාර්යයන් කෘත්‍රිම බුද්ධියට කරන්න පුළුවන් වෙනවා. හැබැයි මෙතනදී අලුත් රැකියා නිර්මාණය වෙන්නත් පුළුවන්. අපට තියෙන්නේ ඒ වෙනස්කම් වලට අනුගත වෙන්න. අලුත් දේවල් ඉගෙන ගන්න එකයි. රැකියා අහිමිවීම ගැන කතා කරොත් බොහෝ වෙලාවට ඒකෙන් වෙන්නේ පුරාවර්තන කාර්යයන් කරන පුද්ගලයන්ට බලපෑමක්. පුරාවර්තන කාර්යයන් කරන පුද්ගලයන්ට බලපෑමක්. උදාහරණයක් විදිහට දත්ත ඇතුළත් කිරීම නිෂ්පාදන අංශවල නියැලෙන අය. හැබැයි මේකෙන් අලුත් නිර්මාණයක් වෙනවා. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය. හැබැයි මේකෙන් අලුත් රැකියා නිර්මාණයක් වෙනවා. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය සංවර්ධනය නඩත්තු වගේ ක්ෂේත්‍රවල පොඩි ළමයින්ට බලපෑම ගැන කීවොත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලොකු විප්ලවයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැම ළමයෙකුටම Tamanගේ ඉගෙනීමේ වේගයට අනුව ඉගෙන ගන්න පහසුකම් සැලසෙන්න පුළුවන්. හැබැයි සමාජ මාධ්‍ය භාවිතයේදී වගේ මේවායේ බලපෑමට ලක් වෙන්න පුළුවන්. අනාගතයේදී අපට වාසියක් වෙන්නේ කොහොමද කිව්වොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණය කිරීම, ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම වගේ දේවල් වේගවත් වෙන එකෙන් විශාල වාසියක් වෙන්න පුළුවන්. ඒ වගේම නිෂ්පාදන අංශවල ඵලදායීතාවය වැඩි වෙනවා. කෘත්‍රිම බුද්ධිය නිෂ්පාදන අංශවල ඵලදායීතාවය වැඩි කරන්න ගොඩාක් උදව් වෙනවා. ඒක එක අතකින් ගුණාත්මක පාලනය ස්වයංක්‍රීයව කරන්න ඒක පාවිච්චි කළ හැකි. එතකොට වැරදි අඩු වෙනවා. ඒ වගේම මැෂින් අලුත් වැඩියා කරන්න ඕන වෙලාව කලින් දැනගන්න නිෂ්පාදන කටයුතු වඩාත් බුද්ධිමත්ව සැලසුම් කරන්න මේක උදව් වෙනවා. මැෂින් වල තියෙන සෙන්සර් මගින් ඒවායේ උෂ්ණත්වය, කම්පනය වගේ දේවල් දිගටම පරීක්ෂා කරනවා. කෘත්‍රිම බුද්ධිය ඒ දත්ත ඇසුරින් මැෂින් එක කැඩෙන්න තියෙන ඉඩකඩ කල්ලාතු හඳුනා ගන්නවා. එතකොට හදිසියේ මැෂින් නැවතිලා නිෂ්පාදන කටයුතු අඩාල වෙන එක වළක්වා ගන්න පුළුවන්. මේකෙන් ලැබෙන ප්‍රධාන වාසියක් තමයි නඩත්තු පිරිවැය අඩු වෙන එක. මොකද මැෂින් එකක් ඇත්තටම කැඩෙන්න කලින් දැනගත්තම අපට අවශ්‍ය අමතර කොටස් කලින්ම සූදානම් කරගෙන නිෂ්පාදනයට බාධාවක් නොවන වෙලාවක අලුත් වැඩියා කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමය පටන් ගන්න මුලින් ලොකු ආයෝජනයක් කරන්න වෙනවා. ඒ වගේම සෙන්සර් නිවැරදිව හසුරුවන්න සේවකයන්ට පුහුණුවක් දෙන්නත් අවශ්‍යයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග නිර්ණය කරන්න දැන් කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරනවා. විශේෂයෙන්ම රේඩියෝලොජි වල වගේ අංශවල CT ස්කෑන් වගේ රූප විශ්ලේෂණය කරලා රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. මේකෙන් වෛද්‍යවරුන්ට වඩාත් නිවැරදි තීරණ ගන්න උදව් වෙනවා. ඒ වගේම රෝගියාගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා ඇසුරෙන් වඩාත් පෞද්ගලීකරණය කරපු ප්‍රතිකාර ක්‍රමවේද හඳුන්වා දෙන්නත් පුළුවන්. ඇත්තටම දැන් AI සමහර පිළිකා වර්ග හඳුනා ගන්න වෛද්‍යවරුන්ට වඩා දක්ෂතා දක්වන බව පෙන්වනවා. ඒ වගේම හදිසි ආසාදන ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ඉක්මන් කරන්නත් උදව් වෙනවා. අනාගතයේදී රෝගියාගේ ඥානමය තොරතුරුත් එක්ක විශ්ලේෂණය කරලා වඩා සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයන් හඳුන්වා දීම තමයි බලාපොරොත්තු. හැබැයි මේ දේවල් වල රහස්‍යභාවය රැකීම සහ සදාචාරාත්මක ගැටලු වගේ දේවලුත් තියෙනවා. රෝගී දත්ත රහසිගතව තබා ගැනීම ලොකු ප්‍රශ්නයක්. මොකද මේ පද්ධතිවල විශාල ප්‍රමාණයෙන් දත්ත අවශ්‍ය වෙනවා. මේ පද්ධතිවලට විශාල ප්‍රමාණයේ දත්ත අවශ්‍ය වෙනවා. ඒ දත්ත ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ගැන දැඩි අවධානයක් දෙන්න ඕන. අනිත් කාරණය තමයි AI වැරදි තීරණයක් ගත්තොත්
වගකීම නැත්තම් පද්ධතිය නිර්මාණය කරපු කට්ටියද? ඒ අය වැරදි තීරණයක් ගත්තොත් වගකීම ගන්නේ කවුද කියන එක වෛද්‍යවරයාද එහෙම නැත්නම් පද්ධතිය නිර්මාණය කරපු කට්ටියද? ඒ වගේම පද්ධතිය දත්තවල යම් දෝෂයක් තිබුණොත් වැරදි රෝග විනිශ්චයන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දත්තවල පවතින බයස් නැත්නම් පක්ෂග්‍රාහී බව නිසා ඒ අය මගෙන් වැරදි රෝග විනිශ්චයන් සිදුවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ලෝකයේ ප්‍රධාන රෝහල් වල පිළිකා වර්ග හෘදයාබාධ ඒ වගේම මොළේ ඇතිවෙන ඩිමෙන්ෂියා වැනි රෝග තත්ත්වයන් හඳුනා ගන්න ඒ අය පද්ධතියෙන් දැන් පාවිච්චි කරනවා. මේකෙන් වෛද්‍යවරුන්ට පරීක්ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙන නිසා ප්‍රතිකාර පටන් ගැනීම ඉක්මන් වෙනවා. ඒ වගේම සමහර හදිසි ආසාදන හඳුනාගෙන රෝගියාගේ ජීවිතේ බේරගන්නත් මේ තාක්ෂණය උදව් වෙනවා.